අද මට දැනෙන්නේ මම හරියට රැම්බෝ වගේ කියලා. අපි පුංචි කාලේ රැම්බෝ චිත්‍රපටය බලද්දී හමුදාවක් තනි රැම්බෝව වට කරලා පහර දෙනවා දැක්කම මට හිතුනේ මේවා ඉතින් චිත්‍රපටිවල තියෙන දර්ශන විතරයි, සැබෑ ලෝකේ නම් මෙහෙම වෙන්නේ නැහැ කියලා. නමුත් අද ජනාධිපතිවරයාගේ සිට නන්නාඳුන മന്ത്രിවරයා දක්වා කතාවක් පැවතුවොත් පහර දෙන්නේ මට. ඒ වගේම ජයිපේ නායක සැබෑ නායකයා ටිල්වින් සිල්වා මැතිතුමාගේ සිට පහළම සිටින සමාජිකයා දක්වා කතාවක් පැවතුවොත් පහර දෙන්නේ තනි මට. එතකොට කණ්ඩායමක් තනි ඔබට පහර දීමට පැමිණේ නම් සටන ආරම්භීමටත් කලින් ඔබ ජයග්‍රහණය කර ඇත කියලා ප්‍රකට කියමනක් තියෙනවා. ඉතින් මුළු ආණ්ඩුවම එක මිටට මට පහර දී මම සුවිශේෂී වීරයෙක් කිරීම පිළිබඳ මාලිමාවේ නායකයන්ට මගේ ප්‍රණාමය පුද කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. මාලිමා ආණ්ඩුව තවත් වටයකින් මේ රටේ ජනතාව පරාජය කිරීමට දැරූ උත්සාහය අපට පරාජය කරන්න පුළුවන් වුණා. මේ ආණ්ඩුවට මාස 6ක් සම්පූර්ණ වුණාට පස්සේ කාදිනල්තුමා ප්‍රකාශයක් කරමින් අප්‍රේල් මාසේ 21 වෙනිදාට පාස්කු ප්‍රහාරයට අවුරුදු 6යි. එදිනට පෙර පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් හෙළි නොකළොත් කතෝලික ජනතාව සමග Taman පාරට බහිනවා කියලා ආණ්ඩුවට තර්ජනයක් කළා. මේ තර්ජනයෙන් තිගැස්සුණු ජනාධිපතිතුමා මාර්තු මාසේ 30 වෙනිදා මැතිවරණ වේදිකාවේ සිට පොරොන්දුවක් දෙනවා අප්‍රේල් මාසේ 21 වෙනිදාට කලින් පාස්කු ප්‍රහාරයේ වගකිවිය යුත්තන් හෙළි කරන්නට එතුමා කටයුතු කරනවා කියලා. කවදාද කලින්ද? අප්‍රේල් මාසේ 21 වෙනිදාට කලින්. අද දිනේ කවදද? අප්‍රේල් 21. එවැනි හෙළිදරව්වක් කළාද? කරගන්න පුළුවන් වුණේ නැහැ. ආණ්ඩුවට එහෙම කරගන්න බැරි වුණේ මේක ආණ්ඩුවේ තවත් කඩවුණු පොරොන්දුවක් බවට පාස්කු මහමොලකරුවන් හෙළිදරව් කිරීම පත් වුණා. එහෙම වුණේ ඇයි? ආණ්ඩුව සැලසුම් කරලා තිබුණේ පිල්ලයන්ව රැඳුම් නියෝගය යටතේ රඳවාගෙන ඉඳලා පිල්ලයන් පාපොච්චාරණයක් කළාය. පිල්ලයන්ගේ පාපොච්චාරණය අනුව මහමොලකරු අහවලාය කියලා ආණ්ඩුවේ නායකයන්ගේ හිතේ ඉන්න මහමොලකරුවා සමාජගත කරන්න. නමුත් ඔන්න ඔය හින්දා තමයි පිල්ලයන්ව අත්අඩංගුවට අරගෙන කාත් එක්කවත් කතා කරන්න අවස්ථාවක් නොදුන්නේ. ඔන්න ඔය නිසා තමයි නීතියෙන් හිමි නීතිඥවරයෙක්ගේ සහාය ලබා ගැනීමේ අවස්ථාව පිල්ලයන්ට ප්‍රතික්ෂේප කළේ. ඔය නිසා තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සැකකරුවෙකුට ලබා දී ඇති අයිතියක් වෙන අත්අඩංගුවට ගැනීමට හේතුවක් දැක්වීම පොලිසිය ප්‍රතික්ෂේප කළේ. ඔය අතරේ ජනාධිපතිතුමා කිව්වේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පිල්ලයන් අත්අඩංගුවට ගත්තා කියලා. හැබැයි කර්මාන්ත ඇමති කියනවා නෑ පාස්කු ප්‍රහාරයට නෙවෙයි මහාචාර්යවරයෙකු අතුරුදහන් කිරීම පිළිබඳවයි පිල්ලයන්ව අත්අඩංගුවට ගත්තේ කියලා. ඔය අතරේ පොලිසිය බාර ඇමතිතුමා පාර්ලිමේන්තුවට ඇවිත් කියනවා පිල්ලයන් පාස්කු ප්‍රහාරයේ පිළිබඳ වැදගත් තොරතුරු එළිදරව් කරමින් ඉන්නවා කියලා. ඒ පොලිස් ඇමතිගේ ප්‍රකාශයට සමගාමීව මාලිමාවෙන් නඩත්තු කරන කුලී සමාජ මාධ්‍යකරුවන් විසින් පිල්ලයන් සියල්ල වමාරයි, පිල්ලයන් පාස්කු ප්‍රහාරයේ වගකිය යුත්තන් හෙළි කරයි යනාදී සිරස්තල සහිත සමාජ මාධ්‍ය පුවත් මැවුණා. අපේ රටට සාමය උදා කරන්න තමන්ගේ ජීවිතේ පරදුවට තබලා කටයුතු කර පුද්ගලයෙක්ගේ ජීවිතේ ඔට්ටුවට තබා ආණ්ඩුව කරන මේ අශීලාචාර සෙල්ලම අපි දැක්කා. මේ අසාධාරණ සෙල්ලම කොහොම හරි නතර කරනවායි කියලා අපි අදිෂ්ඨාන කරගත්තා. ඒ නිසා තමයි ආණ්ඩුවේ උපක්‍රම පරාජයට පත් කරමින් නීති ගැටයක් ගහලා අපි ගිහින් පිල්ලයන්ව හමු වුණේ. අපි පිල්ලයන් එක්ක කතා කරද්දී මම ඌගෙන් ඇහුවා ඔබව අත්අඩංගුවට ගැනීමට
හේතු ඉදිරිපත් කළාද කියලා. නීතිඥවරයෙක් සැකකරුවෙක් බලන්න ගියාම අහන්න ඕනේ පළවෙනි ප්‍රශ්නේ. එතකොට පිල්ලයන් තමන්ගේව අත්අඩංගුවට ගැනීම පිළිබඳ ලදුපත මට ඉදිරිපත් කළා. මම ඒක බැලුවම අත්අඩංගුවට ගැනීමට හේතුව කියන තැන හේතුවක් නොලියා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ වගන්ති කීපයක අංක පමණක් සඳහන් කරලා තිබුණා. ඒ කියන්නේ පිල්ලයන් අත්අඩංගුවට ගැනීමට හේතුව අඩුම ගණනේ පොලිසියවත් දන්නේ නැහැ. මම පාස්කු ප්‍රහාරය පිළිබඳ ඔබෙන් ප්‍රශ්න කරනවා කියන්නේ ඇත්තද කියලා මේ සමාජ මාධ්‍යවල ගිය කාරණේ ඔහුගෙන් ඇහුවා. එතකොට ඔහු කිව්වා පාස්කු ප්‍රහාරය පිළිබඳ මගෙන් කිසිම දෙයක් අහලත් නැහැ, ඇහුවත් කියන්න කිසිම දෙයක් මම දන්නෙත් නැහැ කියලා. මොකද ඔහු ඒ 2015 සිට 2020 දක්වා අවුරුදු 5ක්ම පොලිස් අත්අඩංගුවේ පසු වුණේ. මම පසුව ඔහුගේ එකඟතාවය අනුව මාධ්‍යවලට මේ කතාව ප්‍රසිද්ධ කළා. ඒ නිසා ආණ්ඩුවේ පාස්කු මහා මොලකරුවෙක් නිෂ්පාදනය කිරීමේ මෙහෙයුම කඩාකප්පල් කරන්න අපට හැකියාව ලැබුණා. දැන් ඉතින් මහා ආණ්ඩුවේ ලොකුම බොරුව ජනතාව ඉදිරියේ පෙන්නලා ආණ්ඩුව නිර්වත් කරපු නිසා ආණ්ඩුව දැන් ඉන්නේ මාත් එක්ක වියරු වැටිලා. ආය නිසා ආණ්ඩුවේ නායකයෝ හැමෝම එක මිටට ඇවිත් මට මඩ ගහනවා. ඇත්තෙන්ම ආණ්ඩුවේ මිලියන 22ක් ජනතාව රැවටීමට ආණ්ඩුව බිහි කළ ලොකුම බොරුව තනියම කඩාකප්පල් කිරීමට හැකියවීම ගැන මම අවංකවම සතුටු වෙනවා. එතකොට මේ දවස්වල ආණ්ඩුව වියරු වැටිලා මට බනින ප්‍රමාණය අනුව මගේ සාර්ථකත්වය මැනගන්න පුළුවන්. මගේ සාර්ථකත්වයේ මනින මීටරේ බවට පත් වෙලා තිබෙන්නේ ආණ්ඩුව මාධ්‍ය ඉදිරියේ මට කොච්චරක් බනිනවද කියන කාරණයයි. දැන් ආණ්ඩුවට මහමුලකරු සොයාගන්න බැරි වුණාට ලෝකයේ තිබෙන විශිෂ්ටතම විමර්ශන ආයතනය මහමුලකරු සොයාගෙන තිබෙනවා. ලෝකයේ තිබෙන විශිෂ්ටතම විමර්ශන ආයතනය වෙන Federal Bureau of Investigations නැත්නම් FBI කියන ආයතනය ඇමරිකාවේ තියෙන ආයතනයක්. ලෝකයේ තිබෙන විශිෂ්ටතම ආයතනය ලෙසයි සැලකෙන්නේ. මොකද එම ආයතනයේ සතු සම්පත්, තාක්ෂණය සහ අත්දැකීම් වෙනත් ලෝකයේ තිබෙන වෙනත් කිසිම ආයතනයක් සමග සසඳන්නවත් බෑ. ඇමරිකාව සමග සටන් කරන ISIS සංවිධානය පාස්කු ප්‍රහාරයේ වගකීම බාරගත් නිසා ඇමරිකානුවන් ගණනාවක් මෙම ප්‍රහාරයේ මිය ගිය නිසා මේ ප්‍රහාරය පිළිබඳ විමර්ශන කටයුතු වලට සහභාගී වෙන්න FBI ආයතනය ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා. ඒ අය සැකකරුවන් වගේම සාක්ෂිකරුවන්ව ප්‍රශ්න කළා. බෝම්බ පිපුරුණු ස්ථානවල තිබුණු භාණ්ඩ තොරතුරු නවීන තාක්ෂණය භාවිතා කරලා විශ්ලේෂණය කළා. ත්‍රස්තවාදීන් භාවිතා කළ ජංගම දුරකථන, ඒ වගේම උකුළු පරිගණක සියල්ලම නවීන තාක්ෂණයෙන් විශ්ලේෂණය කරා. එහි තිබෙන තොරතුරු විතරක් නෙවෙයි, මකා දැමූ තොරතුරු පවා ඔවුන්ගේ විශ්ලේෂණයට භාජනය කරන්න පුළුවන් වුණා. ඒ වගේම මේ අය තව්හිද් ජමාත් සංවිධානය ISIS සංවිධානය සමග කරපු ගනුදෙනු, පාවිච්චි කරපු පොත්පත් මේ සියල්ලම මේ FBI ආයතනයේ විශ්ලේෂණයට භාජනය වුණා. ඒ වගේම ISIS සංවිධානයේ පිළිබඳ ලෝකයේ සිටින විශේෂඥයන්ගෙන් ලබා ගන්න තොරතුරු ලංකාවෙන් ලබාගත් තොරතුරු සමග සංසන්දනයක් කළා. මේ සියල්ල කරලා අවසානයේ තීරණය කරනවා පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු අන් කවුරුවත් නෙවෙයි, තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා ලෙස කටයුතු කරපු මොහමඩ් සාරාන් හසීම් කියලා. ඔහු ISIS සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා බවත්, නෞෆර් මෞලවි එහි දෙවනියා බවත් ISIS සංවිධානයේ නියෝගයෙන් මේ ත්‍රස්ත ප්‍රහාරය සිදු කළ බවත් මේ විමර්ශනයෙන් ඔවුන් සොයාගෙන තිබෙනවා. මේ සියලු කරුණු අඩංගු පිටු 72ක දිවුරුම් ප්‍රකාශයක් FBI ආයතනය වෙනුවෙන්
එහි විශේෂ නියෝජිත මෙරිලි ආර් ගුඩ්වින් කියන විශේෂ නියෝජිතයා ඇමරිකානු අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඉංග්‍රීසි කියවන්න පුළුවන් අයට මම ආරාධනා කරනවා www.udegammanpila.com කියන වෙබ් අඩවියේ මෙම වාර්තාව ඔබට භාගත කරන්න පුළුවන්. පාස්කු ප්‍රහාරයේ ඇත්තටම සිදු වුණු ආකාරය පිළිබඳ ඊටාම වෘත්තීය මට්ටමේ විශ්ලේෂණයක් මේ වාර්තාවෙන් දකින්න පුළුවන්. ඒ වගේම සමස්ත ලෝකයේම සිටින ත්‍රස්තවාදය පිළිබඳ විශිෂ්ටතම විශේෂඥයෙක් තමයි සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ ත්‍රස්තවාදය පිළිබඳ මහාචාර්ය රෝහන් ගුණරත්න මැතිතුමා. එතුමා ලෝකයේ ප්‍රධාන සෑම රටකම වාගේ ත්‍රස්තවාදය පිළිබඳ ප්‍රධාන උපදේශක. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ත්‍රස්තවාදය පිළිබඳ උපදේශකයෙක්. එතුමා ඉල්ලීමක් කරා මටත් මේ විමර්ශනයට සහභාගී වෙන්න ඕනි කියලා සැකකරුවන් ප්‍රශ්න කරන්න තිබෙන තොරතුරු පරිශීලනය කරන්න එතුමාට අවස්ථාව ලබා දුන්නා. එතුමාට ලෝකයේ ඕනෑම රටක් ත්‍රස්තවාදී ක්‍රියාවක් සම්බන්ධයෙන් සිදුවෙන විමර්ශන සම්බන්ධයෙන් මැදිහත් වෙන්න අවශ්‍යයි කියන ඉල්ලීම කළොත් එතුමාට ඒ අවස්ථාව ලබා දෙනවා. මොකද එතුමා සතු සුවිශේෂී දැනුම ඒ රටවලට ප්‍රයෝජනෙට ගන්න එයින් අවස්ථාවක් ලැබෙන නිසා. මහාචාර්ය රෝහන් ගුණරත්න මැතිතුමා සැකකරුවන් ප්‍රශ්න කරලා තිබෙන තොරතුරු විශ්ලේෂණය කරලා ලිපි ලේඛන අධ්‍යයනය කළා. ඔහුත් අවසාන වශයෙන් නිගමනයට එළවෙනවා පාස්කු ප්‍රහාරයේ මහමුලකරු වෙන කවුරුවත් නෙවෙයි සාරාන් හසීම් ඒ ප්‍රහාරය එල්ල කරන්නේ IS සංවිධානයෙන් ලැබුණු නියෝගයක් අනුවයි කියලා. පසුව ඔහු තමන් ලබාගත් තොරතුරු ඔක්කොම එකතු කරලා ශ්‍රී ලංකාස් ඊස්ට් සන්ද මැසකර් කියලා ඉංග්‍රීසියෙන් පොතක් ලිව්වා. සිරිල් ගුණවර්ධන මැතිතුමා ඒක ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරය උගත යුතු පාඩම් නමින් සිංහලට පරිවර්තනය කරලා තියෙනවා. මේ පොතේ ඊටාම ලස්සනට ඇත්තම කියනොත් FBI වාර්තාවටත් වඩා විශ්ලේෂණාත්මකව මේ කාරණය කොහොමද සාරාන් මේ කාරණේ සිද්ධ කළේ කියන එක ගැන කරුණු දක්වලා තියෙනවා. FBI ආයතනයටත් වඩා දක්ෂ විමර්ශනකරුවන් පිරිසක් මහාචාර්ය රෝහන් ගුණරත්නටත් වඩා දක්ෂ ත්‍රස්ත විශේෂඥයන් පිරිසක් අපේ NGO නඩේ තුල ඉන්නවා. මේ අය YouTube නාලිකා හරහා conspiracy theories නැත්තම් කුමන්ත්‍රණ න්‍යායන් අද සමාජගත කරමින් ඉන්නවා. මම එයාට ආරාධනා කරනවා views වැඩි කරගන්න සමාජ මාධ්‍ය ඉදිරියේ ඔවිනි කරුණු කියන්නේ නැතුව තමන්ගේ ගාව පාස්කු ප්‍රහාරයේ පිළිබඳ යම්කිසි තොරතුරක් දන්නවනම් මාධ්‍ය ඉදිරියේ ඒක ප්‍රකාශ කිරීම නෙවෙයි කළ යුත්තේ වහාම පොලිසියට ලබා දීමයි කළ යුත්තේ. ඇයි ජනාධිපතිතුමා දුන්න දිනවකවානු ඇතුළත මහමොලකරුවෙක් සොයාගන්න බැරි වෙලා පොලිසියට දැන් විපතක් වෙලා තියෙන්නේ. ඒ නිසා Taman දන්න දෙයක් තියෙනවා නම් ඒවත් හන්දි ගාරි කියන්නේ නැතුව පොලිසියට ලබා දීලා පොලිසියට උදව්වක් කරන්න වැටිලා ඉන්න අමාරුවෙන් ගොඩ එන්න කියලා අපි ඒ අයට යෝජනා කරනවා. ඒ වගේම ජූඩ් ප්‍රනාන්දු පියතුමන් ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් පිල්ලයන් ගැන බොරු වැලක් ප්‍රකාශයට පත් කළා. එතුමා කියනවා අරන්තලාවේ භික්ෂු ඝාතනය කළ ඒ වගේම නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරීන් 600ක් මරා දැමු පිල්ලයන් වෙනුවෙන් පෙනී සිටින්න ගම්මන්පිල මහත්තයාට පුළුවන් වුණේ කෙසේද කියලා ප්‍රශ්න කළා. අරන්තලාවේ භික්ෂු ඝාතනයේ සිදු වෙන්නේ 1987 ජූනි මාසේ 2 වෙනිදා. පොලිස් නිලධාරීන් 600ක් නැගෙනහිර පළාතේ මරා දමන්නේ 1990 ජූනි මාසේ 11 වෙනිදා. උගත් පාඩම් කොමිසමට පිල්ලයන් ලබා දුන්න සාක්ෂි අනුව ඔහුව කොටි සංවිධානයට බඳව ගන්නේ 1991 දී. ඒකත් ළමා සොල්දාදුවෙක් විදියට. එතකොට එහෙමනම් පිල්ලයන් අරන්තලාවේ භික්ෂු ඝාතනයේ සහ නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරීන් මරා දැමීමට වගකිව යුත්තා කියලා පියතුමා ප්‍රකාශ කරන්නේ කෙසේද? ගරු පියතුමනි
දෙවියන් වහන්සේ ඇස් දෙකක් සහ එක කටක් ලබා දුන්නේ කරුණු හොඳින් කියවා බලා ඉන්පසුව කතා කරන්නයි. අනුන් ලියලා දුන්නු දේවල් සොයා බලන්නේ නැතුව මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කරන්න ගියාම මෙවැනි විපත් සිදු වෙනවා තමයි. ඒ වගේම ගරු පියතුමනි දෙවියන් වහන්සේ දස පනතේ 8 වන නියමයේ මොකද ගොඩාක් තොරතුරු තිබ්බම ඔයගලන්ට එදා යවා ගන්න බැරි වෙනවනේ. මම අද අලුත් තොරතුරු ගන්නාවක් තියෙනවා. මම පිල්ලයන්ගේ අත්අඩංගුවට හේතුව ව්‍යවස්ථානුකූලව පොලිසිය දීලා නැහැ, දෙන්න පොලිසිය නැහැ කියන එක අපි ගාව තියෙනවා. මහා මොලකරු කවුද කියලා මහාචාර්ය රෝහන් ගුණරත්න සහ FBI ආයතනයේ කිව්ව කාරණා. ඊළඟට ආණ්ඩුව අසාර්ථක වුණේ කොහොමද කියන එක. කිව්ව දේවල් පැහැදිලි කරගන්න දෙයක් තියෙනවා විතරක් අපි ප්‍රශ්න අහමු. බදාදා ඊටු ප්‍රශ්න ටික කතා කරමු. අපි දැක්කා ඊයේ ජනප්‍රතිතුමා පාස්පෝර්ට් ජනතාවම CID නෑ ජනාධිපතිතුමා නැවත වතාවක් තමන්ගේ අත්දැකීම් නැතිකම සහ නොදන්නාකම ප්‍රදර්ශනය කර තිබෙනවා. ඒ වාර්තාවේ නිර්දේශ කළා තියෙන CIDට ලබා දෙන්න කියලා නෙවෙයි නීතිපතිවරයාට ලබා දීලා නීතිපතිවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශන කටයුතු මෙහෙවන්න කියලා. මොකද CID නිලධාරීන් විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බරපතල වැරදි කරලා තියෙන බව දැනටමත් ජනාධිපති කොමිෂන් සභාව වාර්තා දෙකකින් හෙළි වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ කොමිසම CIDට යොමු නොකර අනිත් පැත්ත නීතිපතිවරයාට යොමු කරන්න කොමිසම තීරණය කරේ. ජනාධිපතිවරයාට කොමිසම දෙන්නේ නිර්දේශයක්. ඒතර ජනාධිපතිවරයා ඒ නිර්දේශය අනුව කටයුතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් ජනාධිපතිතුමා පොඩි පඬිත වැඩක් කරලා තියෙනවා. කොමිසම් සභාවේ නිර්දේශය ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ජනාධිපතිතුමා කියනවා සංඝවාගයේ හිටපු ජනාධිපතිවරු සංඝවාගෙන සිටියේ කරුණුත් මං CIDට ලබා දුන්නා. එතුමා දන්නේ නැති වුණාට ඒ වාර්තාවේ කිසිම දෙයක් ජනාධිපතිවරු සැඟවුවේ නැහැ. ඇත්තෙම සිද්ධ වුණේ කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරයාට නිර්දේශ කළා තිබුණා මේ කරුණු ආරක්ෂක හේතුන් මත ප්‍රසිද්ධ කිරීමෙන් වළකින්න කියලා. හැබැයි ඒවා නීතිපතිවරයාට ලබා දෙන්න කටයුතු කරලා තිබුණා. එහෙම සංගවාගෙන තිබුණේ හේතු දෙකක් උඩ. එකක් සමහරු ඇවිල්ලා රහසිගතව සාක්ෂි දුන්නා තෞහිද් ජමාත් ත්‍රස්තවාදීන්ගේ හිංසනයේට තමන් ගොදුරු වේවි කියන බියට. ඒතොර ඒ අයගේ තොරතුරු ප්‍රසිද්ධ කරනවා කියන්නේ ඒ අයගේ ජීවිත අවදානමට ලක් කරනවා කියන එකයි. අනිත් එක ජාතික ආරක්ෂාවට සංවේදී කරුණු ප්‍රසිද්ධ කිරීම වළක්වලා තිබුණා ජනාධිපතිවරයාව. ඒතොර කොමිෂන් සභාවේ ජනක් ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමා දක්ෂ දූරදර්ශී විනිසුරුවරයෙක් විදිහට අපි කාගේත් ගෞරවයට ලක් වුණු කෙනෙක්. එතුමා ඊටාම හොඳින් කල්පනා කරලා දූරදර්ශීව ගත්ත තීන්දුවක් ජනාධිපතිතුමාට නොතේරීම නිසා ජනාධිපතිතුමා ඒවා ප්‍රසිද්ධ කරන්න තීරණය කළා තිබෙනවා. ඔන්න ඕකට තමයි කියන්නේ වඳුරන්ට දැලිපීය දෙන්න එපා කියලා. මම කිසිම කලබලයක් නැහැ. අපි දැක්කා මම කවුරු කරත් මගේ ආණ්ඩුවක් කරත් මං විරුද්ධ ආණ්ඩුවක් කරා මං බොරුවට ඉඩ තියලා නැහැ. මම මහින්ද රාජපක්ෂ මහත්තයා ආණ්ඩුවේ ඉන්න කාලේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවත් එක්ක හැප්පුණා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව තියෙන කාලේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක් වෙලා එතුමාගේ ආණ්ඩුවත් එක්ක හැප්පුණා. ඒ වගේම චන්ද්‍රිකා මැතිණිය, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ ඕනෑම ආණ්ඩුවක් වැරදි දෙයක් කරනකොට වැරදි දෙයට වැරදි කියන්න මම කවදාවත් පැකිල්ලා නැහැ. පසුගිය අවුරුදු 26කට ආසන්න මගේ දේශපාලන ජීවිතයේදී හැරලා බැලුවොත් ඔබට ඒක සොයා ගන්න පුළුවන්. එතකොට මේ ආණ්ඩුව විතරයි හැබැයි ගම්මන්පිල ඇයි මේ කලබල වෙන්නේ කිව්වේ මේ ආණ්ඩුව විතරයි. මට මෙහෙම මඩ ගැහුවේ මේ ආණ්ඩුව විතරයි. සමහර ජනාධිපතිවරු විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මම විපක්ෂයේ එතුමත් එක්ක මම කවදාවත් වැඩ කරලා නැහැ. මම කර්කශ විවේචන ඉදිරිපත් කරාම මට දුරකථනයෙන් කතා කරලා මං ගාව තියෙන තොරතුරු ගෙන්නගෙන සමහර ඒවාට පියවර අරගෙන ප්‍රශ්න විසඳලා පෙන්නලා තියෙනවා. මට මතකයි උසස් පෙළ විභාගය තියෙන විදිය වැරදි කල් දැමිය යුතුයි නැත්නම් මම නඩුවක් දානවා කිව්වම එදා රෑම ජනාධිපතිතුමා මට කතා කරලා කිව්වා උදය නඩු දාන්න දෙයක් නැහැ මම අධ්‍යාපන ඇමතිතුමාට කිව්වා ඔයාට දැන් කතා කරයි ඒ අවශ්‍ය කාලේ අපි දරුවන්ට දෙන්න සූදානම් විවේචන සාධනීය විදියට මේ රටේ හිටිය හැම ජනාධිපති කෙනෙක්ම බාරගත්තා චන්ද්‍රිකා ජනාධිපතිතුමියගේ සිට
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා දක්වා මා වැඩ කළ ජනාධිපතිවරුන් 5 දෙනාම මම විවේචනය කරනවායි කියලා මට මඩ ගහන්න කුලී සමාජ මාධ්‍යවේදීන් පාවිච්චි කරේ නැහැ. ඒ වෙනුවට විවේචනයේ පෙන්වන කරුණු වලින් තමන්ගේ අඩුපාඩු හදාගන්න ඉදිරිපත් වුණා. මගේ දේශපාලන ජීවිතේ මේ පළවෙනි ජනාධිපතිවරයා විවේචන ඉදිරියේ කලබල වෙන. ඇත්තම මට අර බුදුරජාණන් වහන්සේ අඟුලිමාලයන්ට වරක් දේශනා කළා අඟුලිමාල මම නැවතී සිටින්නේ ඔබ නවතින්න කියලා. බුදුහාමුදුරන්ට අඟුලිමාල කියනවා මාන නවතිනු කියලා. ඒතර බුදුහාමුදුරෝ දේශනා කරනවා අඟුලිමාල මා නැවතී සිටින්නේ ඔබ නවතින්න කියලා. මම ජනාධිපතිතුමාටත් කියනවා අතිගරු ජනාධිපතිතුමනි කලබල වී සිටින්නේ මානවේ ඔබයි. ඔබ බොරු කිව් නිසා කිව් බොරුව මා හෙලි කළ නිසා ඔබ කලබල වී ඇති බව පැහැදිලි. අද සිටවත් ඇත්ත කියන්න. එතකොට කලබල වීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ.